අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොඩි ෂේමින් ගැන. බොඩි ෂේමින් කියන එකට සිංහලෙන් කියන්න පුළුවන් ශාරීරික නින්දාකරණය කියලා. ඒ කියන්නේ කෙනෙකුගේ ශාරීරික හැඩරුව, ශාරීරික ලක්ෂණ අනුව එම පුද්ගලයා පහත් කොට සැලකීම. එම පුද්ගලයාට අවමන් කිරීම. ඔයගේ දේවල් අපි බොඩි ෂේමින් කියලා කියනවා. බොඩි ෂේමින් කියන එක අපේ සමාජයේ ඉතා සුලභව තියෙනවා. වෙනත් කෙනෙකු ගැන කතා කරනකොට අපි එම පුද්ගලයාගේ බොඩි ෂේමින් කිරීම ඉතාම සාමාන්‍ය දෙයක් විදිහට සලකනවා. අර මහතෙක් කෙනා, අර කළු මිටියෙක් කෙනා ඔන්න ඔය වගේ කියනවා. හැබැයි මූණට කියනකොටත් එහෙම කියන එකේ ටිකක් තියෙනවා ඇත්තටම ගැටලුවක්. අපි හැමෝමත් මේක කරනවා. දැන් මම නම් නිතරම මේකට ලක් වෙනවා. පොඩි කාලෙත් එහෙමනේ. දැන් මම කළු හින්දා අපේ වැඩිහිටියෝ මට කතා කළේ කළු මහත්තයා කියලා. ඒ කළු මහත්තයාගේ මට තියෙන මොකක්වත් එහෙම මේ 아무තු මේ ආදරයකට එහෙම නෙමෙයි. මම දන්නවානේ පොඩි එකා කාලෙත් මම දන්නවා මට කළු කියන එක කියන්නේ කළු අවධාරණය කරන්නේ මේ මං කැතේ කියන එක මට කියන්නේ කියලා කරලා. ඉතින් දැන් නම් මාව දැක්කම බොහෝ අය කියන්නේ බඩ ලොකුයි නේද කියලා. මගේ බඩ ලොකුයි කියන සමහර අයගේ මේ පියයුරු ලොකුයි. ඉතින් මං කිව්වොත් එහෙම තන් ලොකුයි නේද කියලා එහෙම කොහොමද දත්තේ? හරි. ඒ වගේම මගේ දිහා බලලා කියනවා වයසට ගිහිල්ලා නේද? ඇහුලා කොණ්ඩේ ඔක්කොම ඉදිලා නේ එහෙම කියලා. සමහරව එහෙම කියනෙව් මට වඩා වයසයි සහ උන් ඩයි කරගෙන ඉන්නේ. ඉතින් මම ඩයි කරන්නේ නැහැ. මගේ පෞද්ගලික තේරීම ඩයි කරන්නේ ඩයි කළාට මට කමකුත් නැහැ. ඒක ඒ අයගේ තේරීමනේ. ඉතින් අනිත් අයට ওই විදිහට මේ බොඩි ෂේමින් කරන එක අපේ හරිම සුලභ දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් තවත් එකක් තමයි මේ වයස අනුවත් ওই විදිහට අවමන් කරන එක, පහත් කොට සැලකෙන එක. ඉතින් ඒක දැන් මටත් මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන තත්ත්වයක්. තාම මට 60 ලැබුවේ නැති වුණාට 60 ගැට්ටේ ඉන්නේ මටත් නාකි තොපි නිසා තමයි අපේ රට නැති වුණේ. අර ඉන්නේ මටත් කියනවා හත් ලැබුවේ මම රට පාලනය කළාද මටත් බනිනවා මේ විදිහට. ඉතින් මේ වැඩේ කප් ගහපු ශූරයෝ කවුද කියලා හොයලා බලුවොත් ඇත්තටම මේ වර්තමානයේ අපේ පාලකයන් බවට පත් වෙලා ඉන්න මේ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය තමයි මේකේ කප් ගහපු කෙල්ල පැමිණපු ශූරයෝ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ පසුබිමම ඔය අපේ සංස්කෘතික පසුබිමනේ. ඉතින් විශේෂයෙන්ම ඒකෙත් තියෙනවානේ දැන් අපේ සංස්කෘතික පසුබිම කියන්නේ මේ පහළ මධ්‍යම පන්තියේ පහළ තීරයෙන් එන ග්‍රාම්‍ය ගොබ්බ කමනේ ඇත්තම කියනවා නම් ඉතින් ඒකෙන් ආපු බලවේගයක් තමයි ඒකම උත්කර්ෂයට නම් වමින් බලේ කරාපු බලවේගයක් තමයි දැන් බලේ ඉන්නේ. අනිත් අයගේ පොඩ්ඩක් ඕවා වෙනස් වෙලා තියෙනවා ශිෂ්ටත්වයට එක්ක. ඒ කියන්නේ ශිෂ්ට වෙනවා කියන්නේ මේ පුරුල් සමාජයක් ඇසුරු කරනකොට එතකොට අර බාහිර තියෙන යම් ශිෂ්ට ප්‍රමිති අපි ඇතුළට ගන්නකොට අපි ශිෂ්ට වෙනවා. සම්පූර්ණයෙන්ම ශිෂ්ට නොවුනට යම් ආකාරවලින් අපිට ශිෂ්ට වෙන්න පුළුවන්. ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය බොහොම අඩුවෙන් තමයි මට නම් දකින්න ලැබෙන තියෙන විදිහට ශිෂ්ට වෙලා තියෙන්නේ. මොකද විශේෂයෙන්ම ඉතාම දැටි විදිහට අනෙක් අයට මේ බොඩි ෂේමින් කියන එක එහෙම නැත්නම් ශාරීරික නින්දාකරණය කරනවා කාලයක් තිස්සේම. දැන් උදාහරණයක් විදිහට මට මතකයි එක වකවානුවක මම එන්න මුදල් ඇමතිවරයාගේ නම සඳහන් කරන්නේ නැහැ. මුදල් ඇමතිවරයා විදිහට හිටපු පුද්ගලයාගේ කට පැත්තකට ගිහිල්ලා තිබුණා. ඒ කට පැත්තට යන්නේ ඔබ දන්නවා ඔය යම් ඔය ආඝාත ලක්ෂණ වගේ දේවල් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්නායු ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. මොනවා හරි ඒ වගේ දෙයක් නිසා. ඉතින් ඒ වකවානුවේ ඒ ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්ච ඔබ දන්නවා විමල් වීරවංශ බොහෝම බොඩි ෂේමින් කරන්න කැමති කෙනෙක්. අනික් අයට එයා කිව්වා මේ ලංකාවේ ආර්ථිකය අහවලාගේ කට වගේ කියලා. හරි. ඉතින් ඔය වගේ බොහෝ දේවල් මේගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් මම ඔය හැම උදාහරණයක් දක්වන්න යන්නේ බොහෝ අවස්ථා තියෙනවා ඔය වගේ අනික් අයට බොඩි ෂේමින් කරපු. ඉතින් මේ බොඩි ෂේමින් කිරීමේ මොනවද ප්‍රතිවිපාක දැන් ඒගොල්ලන්ටත් ලැබෙන්න පටන් අරගෙන. දැන් පහුගිය දවස්වල මේ අපේ ජනාධිපතිතුමා ජර්මනියේ සංචාරය කරනකොට ඒ එක්තරා අවස්ථාවක ඡායාරූපයක් කවුරු හෝ විසින් දොක්ත කරලා
එහෙම නැත්නම් අර ඡායාරූපය තාක්ෂණය පාවිච්චි කරලා වෙනස් කරලා ඒ ඡායාරූපයේ ජනාධිපතිවරයා සිටිනවාටත් වඩා කුඩා කරලා දක්වලා ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඉතින් අසාම් අමීන් කියන ඔය නිවුස් වයර් කියන වෙබ් අඩවිය ප්‍රවෘත්ති සේවය පවත්වාගෙන යන ජනමාධ්‍යවේදියා මේ ඡායාරූපයේ පළ කළා කියලා මේ දවස්වල ඔහුව මරාගෙන කන්න හදනවා මේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජනතා මේ ජාතික ජන බලවේගයට සම්බන්ධ පිරිස. ඔහු මෙහෙම එකක් තියෙනවා. ඇත්තටම මෙතෙන්දී නම් බොඩි ෂේමින් වලටත් වඩා බලපානවා ඉරිසියාව කියන එක. මේ ඔය අසහම අමීන් කියන්නේ BBC ආයතනයේ යම් කිසි කාලයක් සේවය කළා. ඊට පස්සේ එයා තනියෙන් ওই නිවුස් වයර් කියන මේ ඒ ප්‍රවෘත්ති සේවය පටන් අරගෙන පවත්වාගෙන යනවා. ඒකට ඊටාම හොඳ මේ ග්‍රාහක මේ පිරිසක් ගොඩනගා ගන්නට යාට පුළුවන්කම ලැබිලා තියෙනවා. හොඳ මාකට් එකක් එයා හදාගෙන තියෙනවා. එයාගේ තරඟකාරයෝ යාට ඉරිසියයි. ඉතින් ඒ නිසා පොඩි වැරැද්දක් වෙච්ච හැටි ඒගොල්ලෝ ඒක උස්සගෙන එහෙම දඟලන ලක්ෂණයක් තමයි මට නම් බෝඩිකෝ දකින්නට ලැබෙන්නේ. ඔහු මම හිතන්නේ ඒක ඔහු අතින් වෙච්ච වැරද්දක්. ඊට පස්සේ ඔහු ඒ වරද දුටු හැටියේ මේ වරද නිවැරදි කරලා සමාව අරගෙනත් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒත් තවමත් මේක නතර වෙලා නැහැ. තවමත් අසාමාන්‍යයින්ට බනිනවා. ඉතින් බොඩි ෂේමින් කරන එක හොඳ නැහැ. ඒක අපි සමාජයක් විදිහට පිටු දැකිය යුතු දෙයක්. මිනිසුන්ගේ උස, මිනිසුන්ගේ ශරීරයේ තියෙන ලප කැලැල්ල ඔය වගේ දේවල් දේශපාලනයට විශේෂයෙන්ම අදාළ වෙන්නේ නැහැ. දේශපාලනයට විතරක් නෙමෙයි තවත් බොහෝ දේවල් වලට මේ සමාජමය කාරණා වලට මේවා අදාළ වෙන්නේ නැහැ. ඒවා මතු කරලා පුද්ගලයන්ට hina වෙන එක ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම මේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ තරුණ මහත්මීන්ට බන්නේ කියන්න හදන්නේ මෙන්න මේ කාරණේ. ඕගොල්ලෝ මේ අපේ රැවුල කොණ්ඩේ පැහුණයි කියලා නාකියා කියලා අපිට පරිභව කරන්නත් එපා. ඒකත් හොඳ දෙයක් නෙමෙයි. ඉතින් මේ දේවල් වලින් ඈත් වෙන්න. දැන් ඕගොල්ලෝ පාලකයෝනේ. දැන් ඕගොල්ලෝ ඔය පොඩි දේවල් පිටපස්සේ යවන්න එපා. මතක නේද ඕගොල්ලෝ මේ hina වෙච්ච හැටි ඇඩ් කර රඟපපා hina වෙච්ච හැටි මේ වයසක මිනිසෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහට. යා කලිසම් උස්සන හැටි ගැන එහෙම කී hina වෙච්ච හැටි මතකයි නේද මේ. ඉතින් ඒවා හොඳ නෑ. ඕගොල්ලෝ ඔය විපාක විඳින්නේ ඒ කරපු පව් තමයි. ඉතින් ඒ නිසා දැන්වත් ඕවා නවත්තලා රාජ්‍ය පාලකයෝ විදිහට වෘත්තික මට්ටමින් වැඩ කරන්න. බොරුවට ඔය මේ වැඩකට නැති දේවල් පිටිපස්සෙන් CID එක දාලා එලෝ යන්න එපා. වෙන වැඩක් කරන්න වෙලාවක් නැති වෙනවා. ඕව පස්සෙන් මෙලවන්න ගියොත්. හරි එහෙනම් හොඳට කරගෙන යන්න. හරි.